යනවා සමහර එපිසෝඩ් පරිලෝකී. ඔව් අපි යනවා සමර් වැකේෂන් එක ගත කරන්න ඉස්සෙල්ලාම පාක් ප්‍රථම රාජකාරිය. ෆස්ට් අදිරිය නේවා. පාඩමේ අදිරිය ඔය සුමියකින් පටන් ගන්නවා අපි. ළඟම දේ හොඳම දේ. අපි දැන් යනවා මුලින්ම සීය කඩේට. අපි හැමදාම කොහේ හරි යන්න ගියාම හැමදාම පුරුද්දට වගේ පරක්කු වෙන කෙනෙක් ඉන්නවා. හරිද? අද ඔයාලට බලාගත්ත එකේ කවුද කියලා. ඔහොම පොඩ්ඩක් බලන් ඉන්නකෝ. අඩුම තරමේ අපි යන්න පැයකට කලින් කියලා තියන්න ඕනේ. අපි යන්නේ මේ වෙලාවට කියලා. පැයකට කලින් ගෙන්නලා තමයි මෙයාව එළියට ගන්න පුළුවන්. දැන් එනවා වැනි. අපි දැන් මුලින්ම යනවා සීයේ කඩේට බැඩ්මින්ටන් රැකට් දෙකක් ගන්න. ට්‍රයිපොඩ් එක. ඒක න අර ඊට පස්සේ ඔඩර් කරේ. චේන් එක. මට චේන් එකේ ඔඩර් දාන්න වැඩි වුණා. මගේ ප්‍රියතම අපි දැන් ඉන්නේ පාක් එක ළඟ. අපි අද බැඩ්මින්ටන් ප්ලේ කරන්න කියලා හිතන් ආවේ. ඔයාලට හිනවද දන්නේ නැහැ. මේක ඇතුලේ එනට රැහැයෝ ගහනවා. මේ දවස්වල ජපානයේ මේ රැහැයෝ මොකක් කරේ තමා ගොඩක් ඒ සත්තු අල්ලනවා පාක් එකේ ඉඳන්. මේ දවස්වල හරිම රස්නේ. ඉතින් අපි ආමුලින්ම බීම් එකක් ගන්න. මම නම් ගොඩක් වෙලාවට ගන්නේ එක බීම් එකක් තියෙන එක නම් හරිම රහයි. අයිස්ක්‍රීම් මම කරේ මික්ස් කරපු බීම් එකක්. මම නම් ගත්තේ ඒක. අනිත් ඒ නම් කොෆි ගත්තා. දොඩම් එකක් ගත්තා. මට සෙට් ඉතින් අරක තමයි. අපි දැන් මේ යනවා බැඩ්මින්ටන් ප්ලේ කරන්න තැනක් හොයාගෙන. අපි කලින් ආපුවාම කට්ටිය තැනක කැම්පින් කර හිටියා. අපි එතන තමයි හොයන්ගේ. අපි අන්තිම සෙල්ලම් කරේත් එතන. ඒ වුණාට එතන මේ ටිකක් කෙලයව වැවිලා වැඩි. අපි එතනට ලස්සන සන්සෙට් එකකුත් පේන නිසා එතන තමයි ටිකක් වෙලා ප්ලේ කරලා ආවේ. ගඳයි කියලා තියෙනන් දැන්. In the quiet hours of early morn, a soft melody begins to form. Your smile
with all my care, hoping you sense the love I share. This little love song written just for you hums the truth of what we always knew. Every note and every line says I'm yours and you're forever mine. A simple tune from heart to heart, a quiet love that will never depart. Under skies brushed with a soft blue hue, I see a reflection that feels so true. Every laugh, each silent sigh fills my world with a glow that won't pass by. Every moment feels like a warm embrace, a little world where love finds its place. I write our story in gentle tones, a little song that's purely our own. This little love song written just for you hums the truth of what we always knew. Every note and every line says I'm yours and you're forever mine. A simple tune from heart to heart, a quiet love that will never depart. In the stillness of a whispered day, our hearts converse in their own sweet way. No grand words need ever be said, just our love softly spread. This little love song written just for you hums the truth of what we always knew. Every note and every line says I'm yours and you're forever mine. A simple tune from heart to heart, a quiet love that will never depart. Let this melody forever play in every dusk and gentle day. A little love song pure and light, echoing softly into the night. අනේ බම්බා ඒක කරන්න එපා. අනේ මధుරේ මගේ මගේ කොහෙද ඉන්නේ සුදු ෂර්ට් එක බලලෝ අහකට ගියා එපා මන් තමයි මෙයාගේ හොඳ මෙයාගේ. ඔව් මැංගෝ ෆ්‍රෙඩ්. ඒකට අපේ 500 600යි මොකක් හරි පාක් එකක් ළම දෙවුවා. 750යි 1000යි 1000යි. නෑ මං කියන්නේ ඔය වගේ දෙයක් පාක් එකක් ළඟ තිබ්බොත් මටත් ඔකෙන් තව උගුරක් දෙන්න 100 ගානක් විකුණන්නේ. හැබැයි මේක දැන් බොන්න පුළුවන්. පුළුවන් ඔක බොන්න. නෑ කලින් බොන්න බෑ. කලින් අර කඩපු ගම ගෙන අමුතරක් ආවේ මොකද හරිද? Yes, okie dokie, yo, is that true? Yes, okie dokie. මගේ නටන මගේ මොනවද බලන්න කියන්නේ? Yeah, da-da-da-da-da. Da-da-da-da-da. Yeah, yeah. 지하철 문 열릴 때 발걸음을 내디뎌 흘러나오는 멜로디에 발을 맞춰가 가방 속에 숨겨둔 작은 캔디 하나 입에 놓는 순간 세상이 달라져 커피잔에 띄운 거품을 터뜨리며 창문으로 스치는 사람들과는 맞춰 오늘은 계획 없이 어디든 가도 돼 발길이 이끄는 대로 그냥 따라가 숨가쁜 일들은 좀 쉬어보자고 바람에 실려오는 용기를 마시고 가벼운 발걸음으로 세상을 거닐면 모든 게 다 새롭게 보여
자유롭게 날아오를 거야. 하늘 높이 펼쳐진 저 구름 위로 정쾌한 비트 맞춰 춤을 추고 모든 걱정들은 다 기로 한채 කාලයක් ගියන් පස්සේ අපිට ජීවිතේ ගෙවුන ලස්සන මතකයන් ටිකක් වෙයි මේ කාලේ. ජපානයේ ස්ටුඩන්ට් ලයිෆ් එක කියන ටිකක් අමාරු කාලයක්. නමුත් චිල් එකේ ගත කරන්න පුළුවන් කාලයක් කියලා හිතනවා. බලමු ඉතින් අපේ ජීවිත කොහොම ඉස්සරහට යයිද කියලා. අපි ඊට පස්සේ බැඩ්මින්ටන් ප්ලේ කරලා ඉවර වෙලා පාක් එකේ තියෙනවා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන පාක් එක. අපි එතෙන්ට ආවා ටික්ටොක් ටිකක් කරන්නයි ටිකක් වෙලා ඉන්නයි කියලා. අපි බලමු ඊට පස්සේ අපි මොකද එතන කරන්නේ කියලා. අපි දැන් ටික්ටොක් ටිකක් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි කතා වුණා මොන හරි කන්න යන්න කියලා. අපි දැන් මේ පාක් එකෙන් එළියට යන ගමන් ඉන්නේ මොන හරි කන්න. මේ පාක් එකට ජපාන් අයයි ගොඩක් ඇයෙනවා කැම්පින් කරන්නයි බාබකියු පාටි දාන්නයි. අපිත් හිතන් ඉන්න වෙලාවක ගෙල්ලලා බාබකියු පාටියක් දාන්න. බලමු අපිට මේ නට්ස් වෙදී කරන්න පුළුවන් වෙයිද කියලා. හරියට ෂුවර් එකක් නැහැ. අපි දැන් ආවා රාමෙන් ෂොප් එකට. 今日は七五三嬉しい日ピンと笑う君が眩しい着物姿に千歳を Kata apa? අපි ඕඩර් කරේ ඩම්ප්ලින්ග්ස් වී රාමෙන් 3කුයි. අපිට අපෙන් ඇහුවා සැර කොහොමද ඕන කියලා. අපි කිව්වා සැර වැඩියෙන් දාලා හදලා ඕන කියලා. ඊට පස්සේ මේ යාළුවත් සැර වැඩියෙන් කිව්වම පුදුම වෙලා දැන් හැදුවා. හරිද? හැබැයි අපිට සැර නෑ. කොච්චර සැර දාගත්තත් ඒ රාතින් සැර නැහැ. 卵背脂醤油ラーメンですご注文以上で美味しかったですか失礼します මේ කොලේ සුවඳට නම් මස්ස නෑ බා. මේක හැබැයි රහ පාටක් එනවා. ඇත්තටම ඒ රාමෙන් රහයි. හැබැයි සැර නම් පොඩ්ඩක්වත් නෑ. ලංකාවේ ගොඩක් සැර කන නිසා මෙහි ඇත්තටම කැම සැරෙන් අපි මිරිස් කුඩු දාගත්තත් ඒ මිරිස් කුඩු පොඩ්ඩක්වත් සැර නැහැ. අනේ මම මේ කොලේට අපිට කනවද? ඔකේ දාන්න කනවා. ඒ කොලේ මේ සංගර මම ආවනේ. Mang sambit na. අර කෙල්ල මේ සැර වැඩි එකක් නිසා තමයි මේ මොනවද කියලා අර මම අපි දෙන්න ගත්ත චිකන්ද ඉරුමස් නෙමෙයිද? මුංගෙන් කොච්චර සැලේ ඉල්ලුවත් හැමදාම තියෙන එකම සැරේ පොඩ්ඩක් අපි මේ හොඳම සැර දැම්මත් ඇස් උඩේ ගියා හොඳම සැර ඉල්ලුවම. මුත් මේකට ආවනම් චිකන් දෙන්නයි. කොච්චි කල්ලා ගාල. ලංකාවේදී කොච්චි ඉල්ලනවා කොච්චි කරලා දාන කොහොම සැර? කෙලින්ම මම නාගන්න කොත්තුව නයි කොච්චි. මම නයි කොච්චි සැරට කැමති නෑ. සමහරක් අය ඊට පස්සේ අපි රාමෙන් කාලා ලෝසන් එකෙන් අයිස්ක්‍රීම් උත් කාලා ගෙදර ආවා. මේ වගේ තවත් vlog බලන්න කැමති අය මගේ channel එක subscribe කරලා join වෙන්න. එහෙනම් sayonara.